Hello everyone, welcome to my YouTube channel. 7 day study challenge එකේ දෙවෙනි සහ තුන්වෙනි දවස් ගෙවුනේ කොහොමද කියලා තමයි ඔන්න අද අරගෙන ආවේ. මට උදේ පොඩි වැඩ වගේක් කරන්න තිබුණා. ඒකෙන්ද ඉතින් උදේ ටයිම් එකේ පාඩම් කරන්න බැරි වුණා. මෙන්න මෙයා නම් ඇඳට වෙලා පොඩි රෙස්ට් එකක් ගන්නවා. හරි, එහෙනම් අපි නයිට් ටයිම් එකේ මොෂයක් දාගෙන ඉවර වෙලා හම්බෙමු. දැන් නම් ඉතින් හැමදාම හවසට මෙතෙන්ට ගිහිල්ලා අස බලන්න පුරුදු වෙලා තමයි ඉන්නේ. බලන්නකෝ ඉතින් මේ view එක. මට අදට වීඩියෝ කරන්න උනේ මෙච්චරයි. එහෙනම් ඉතින් අපි day 3 එකෙන් හම්බෙමු. හලෝ. එහෙනම් ඉතින් මගේ තුන්වෙනි දවස ගත උනේ කොහොමද කියලා බලන්න එන්න. මුලින්ම අදහස් කරගෙන හිටියා බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි එන ස්ටඩි වැඩ ටික පටන් ගමු. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඔයා මගේ channel එකේ වීඩියෝස් බලන්න subscribe කරන්න නැතුව නම් එහෙනම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. හරි, දැනට මගේ ස්ටඩි වැඩ ටික ඉවරයි. එහෙනම් ඉතින් අපි වර්ක්ෂොප් දාන්න හම්බෙමු. ටිප් නම්බර් 2. ඕනම දෙයකට ප්‍රතිචාර දක්වන්න කලින් පොඩ්ඩක් නැවතිලා හොඳ හුස්මක් අරගෙන ඉන්න. ගැඹුරු හුස්ම ගැනීමකදී ඔයාගේ හાર્ට් එක නැවත සක්‍රිය වෙනවා. ඒකෙන් ඔයාට සංසුන් බවක් ඇති වෙනවා වගේම ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. ඉතින් එතකොට ඔයාට හැඟීම් වලට ඉඩ දීලා ඉක්මන් තීරණ ගන්නව වෙනුවට ටිකක් හිතලා හොඳ තීරණයක් ගන්න පුළුවන්. තුන්වෙනි ටිප් එක තමයි ඔයා ඔයාටම ආදරෙන් කතා කරන්න පටන් ගන්න. අපි ගොඩක් වෙලාවට අපිවම පහතට දාලා කතා කරනවා. ඔයා දන්නවද අපි නොදන්නව වුණාට ඒක ඔයාගේ මනස අහගෙන ඉන්නවා කියලා. ඉතින් එයාත් නොදැනම ඔයා ගැන හිතන නෙගටිව් සිතුවිලි විශ්වාස කරන්න පටන් ගන්නවා. එතකොට ඔයා ඉබේටම ස්ට්‍රෙස් වෙන්න, ඕවර්තින්ක් කරන්න, ඩවුන් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔයාටම ආදරෙන් හොඳ දේවල් කියන්න හිතන්න පටන් ගත්තොත් ඔයාගේ මනසත් නිකන්ම පොසිටිව් වෙන්න, ඔයාට ඔයා ගැන කොන්ෆිඩන්ස් ඇති කරන්න පටන් ගන්නවා. මම පළවෙනි ටිප් එක ගැන කතා කරා. ඒක බලන්න ඕන කෙනෙක් ඉන්නවා නම් කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒක බලන්න පුළුවන්. අවස් වෙලා වන්න අම්මයි මායි ටවුන් එක පැත්තට ගියා. අම්මට රිපෝට් එකක් ගන්න තියෙනවා කියලා කිව්වා. ඉතින් ඒක ගන්න තමයි අපි ගියේ. ඔයාලට මතකද දන්නේ මෙතන තිබුණ විදිහ? එතන චුට්ටක් මෙසි වෙලා තිබුණ හින්දා මං හිතුවා මෙතන පොඩ්ඩක් අස් කරන්න. ඉතින් අස් කරාට පස්සේ මෙතන තියෙන ඔය විදිහට තමයි. දැන් නම් මම ස්ටඩි වැඩක් නෙවෙයි කරන්නේ. මට පොඩි එඩිට් වැඩක් තියෙනවා. ඒකට ඕන කරන ටික තමයි මේ නෝට් ඩවුන් කරගන්නේ. හරි, එහෙනම් අද vlog එක නතර කරනවා.
ඊළඟ වීඩියෝ එක ගෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. good night.